ශ්‍රී ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග එක්ව ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාව සඳහා නිර්මාණය කරනු ලද සුවිශේෂී විශ්‍රාම සැලසුමක් වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රැකවරණ විශ්‍රාම සැලසුම හඳුන්වා දී තිබෙනවා. මෙම විශේෂ සහයෝගීතාවය රටේ නීතිඥ වෘත්තිකයන්ගේ මූල්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් හවුල්කාරීත්වයක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රැකවරණ සැලැස්ම නීතිඥ සංගමයේ සමාජිකයින් සඳහා පමණක්ම නිර්මාණය කර ඇති අතර විශ්‍රාම ගැනීමෙන් පසු සහතික කළ ආදායමක් සහ හදිසි මරණ ආවරණයක් සමග සුවිශේෂී රැකවරණයක් ලබා දෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රක්ෂණ ආයතනයටත් නීතිඥ සංගමයටත් විශේෂ සන්ධිස්ථානයක්. එතුමා කිව්වා වගේ මේ අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වලින් අපි ඉන්ට්‍රොඩියුස් කරන ටේලර් මේඩ් ප්‍රොඩක්ට් එක ටේලර් මේඩ් ඉන්ෂුරන්ස් ප්‍රොපොසිෂන් එක 26000කට අධික වෙච්ච දීප ව්‍යාප්තව සේවය කරන නීතිඥ වේදීන්ගේ රිටයර්මන්ට් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රිටයර් වුණාට පස්සේ ඒ අවශ්‍යතාවයන් පිරිනමනවා වගේම හදිසි අවශ්‍යතාවයකදී වෙන කිසියම් හෝ රක්ෂණයේ අවශ්‍යතාවයක් සිදු වුණොත් ඒකත් මේ අපි යෝජනා කරලා තියෙන අද සිට පටන් ගන්න අපිට ප්‍රදානය කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රැකවරණ කියන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දීප ව්‍යාප්ත වෙලා සිටින සියලුම නීතිඥ මහත්මීන්ට ලබා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රක්ෂණ ආයතනය අප කැප වෙලා සිටිනවා ලංකාවේ දීප්ත ව්‍යාප්තව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෘත්තියන් නොවන පුද්ගලයන් ව්‍යාපාරිකයන් සියලුම දෙනා වෙනුවෙන් මේ රැකවරණය ලබා දෙන්න. අවුරුදු දශක ගානක වෘත්ති අත්දැකීම් සහිත ස්ථාවරත්වය පිළිබඳව ගත්තොත් ෆිච් රේටින්ග්ස් A+ රේටිං එකක් තියෙන සහ බිලියන 250කට අධික රක්ෂණ අරමුදලක් තිබෙන කිසිම කෙනෙකුට ඒක නැහැ. සහ අවුරුදු පතා බිලියන 10කට අධික අපි කියනවා බෝනස් අපේ රක්ෂණ රක්ෂිතයන් වෙනුවෙන් අවුරුදු පතා අපි ඒක රක්ෂණ අරමුදලෙන් ලාභයෙන් අපි බෙදා ගන්නවා. ඒක අවුරුදු පතා මේ වෙලාවේ බිලියන 11කට අධික ප්‍රමාණයක් අපි ළඟදී පැවතිච්ච වාර්ෂිකයේදී අපි ඒක කරා. ඒතර ඒ වගේ දැවැන්ත ස්ථාවරත්වයක් සහ දැවැන්ත රක්ෂණ අරමුදලක තිබෙන ප්‍රතිලාභ මේ වෘත්තීය වේදීන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක මේ ආරම්භයක් පමණයි. සෝ 26000ක අධික සමාජිකයන් පිරිසකට වැඩි ප්‍රමාණයකට සහ අපිට උපරිමයෙන් ඒ අවශ්‍ය කරන කස්ටමර් සර්විස් එකත් එක්ක මොකද මේ වෘත්තීය වේදීන් මුළු දිවෙන පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපේ කාටවත් අන්පැරලල් බ්‍රාන්ච් නෙට්වර්ක් එක තියෙනවා රීච් එකත් එක්ක මුළු ලංකාව පුරාම උතුර දකුණ නැගෙනහිර බටහිර මේ හැම පුරාවටම සිටින අපේ වෘත්තීය වේදීන් වෙනුවෙන් මෙන්න මේ යෝජනා ක්‍රමය තුලින් රැකවරණය සහ මේ රිටයර් වුණාට පස්සේ අවශ්‍ය කරන ඒ ස්ථාවරත්වයක් එක්ක ඉන්කම් එකක් ලබා ගැනීම වෙනුවෙන් මෙන්න මේ යෝජනා ක්‍රමය අද සිට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව.